අපිට බබල්ලයක් ඇවිල්ලා තියෙනවා හදන්න. ඒකේ සවුන්ඩ් එන්නේ නැහැ කියලා තමයි අරන් ආවේ. දාලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඇම්ප් එකේ ප්‍රශ්නයක් තමයි මට ඉතින් තියෙන්නේ. කවුරක්ම ගලවලා නැහැ වගේ. එන්න කැඩෙන්න පුළුවන්. ඒ ඔන්න ගැලවුවනවාම. දාලා බලමු. දැන් ඔන්න බබල් එකෙන් ඇම්ප් එක ගලවලා අරගත්තා. ඊට පස්සේ මම බැලුවා මේකේ ජම්පර් ලයින් දිරලා තියෙන්නේ. ඒ කියන්නේ මලකට කාලා දිරලා තියෙන්නේ. ඉතින් මේක හයිට හදනවා නම් සම්පූර්ණ මම කරන්නේ ඔක්කොම ගලවනවා. මේක රෙජිස්ටර් එකක් තියන්නේ සේරම ගලවලා අලුතෙන් බලලා ඔක්කොම අඩු පාඩු ටික දාලා පිට් කරනවා. ඉතින් ඒක කරන්නේ නැහැ මේකට. මොකද කස්ටමර් සාමාන්‍ය දැන්ට ඔය එම්ෙන් කළා දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් මම එහෙම වැඩ කරන්නෙත් නැහැ. ඉතින් එයාලගේ ඉල්ලීමක් තමයි මම කරන්නේ මේ වැඩේ. ඉතින් මම බැලුවා මොකද්ද මේක දැන් අපිට දැන් හදාගන්න පුළුවන් මොකක් හරි කද කරන්න පුළුවන් කියලා. දිරලානේ තියෙන්නේ. ජම්පර් දිරලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මෙතන වෝල්ටේජ් එක මිසින් වෙලා තුන ඉන්න ජම්පර් එක මම දැන් මේ චෙක් කරන්න ගහලා දෙන්නේ. ඒක ගැහුවා මේකත් ගැහුවා. ඉතින් ඊට පස්සේ මේ පැත්ත වැඩ. මේ පැත්ත වැඩ නැහැ. මේ පැත්ත කියන්නේ හම්මයක් එනවා මේ පැත්ත වැඩ. ඉතින් හම්මයක් එනකොට මම ඔයාලට කියන්නම් මම කරන විදිය මම දන්නේ අනික් කට්ටිය කොහොම කරනවද කියලා. මම කරන දේ මම ඔයාලට කියන්නම්. ඉතින් මෙතන තියෙන්නේ ට්‍රාන්සිස්ටර් දෙකක් NPN සහ PNP. මේ අතට ඒ කියන්නේ පැරලල් ක්‍රමයට කීයක් තිබුණත් ඒක දැන් හිතන්නේ අපි හිතනවා කිය ඒක හිතන්නේ නැහැ කියන්නේ ඒ ටික චෙක් කරලා බලන්න ඕනේ ෂෝට්ද කියලා. ඉතින් ඒ ටික ෂෝට් නැත්තම් ඒ ඔක්කොම ෂෝට් මේ කියන්නේ ප්‍රධාන මේ ට්‍රාන්සිස්ටර් එක ෂෝට් නැත්තම් පවර් ට්‍රාන්සිස්ටර් එක ෂෝට් නැත්තම් ඊට පස්සේ අපි බලනවා දැන් හිතනවා මේ පැත්ත NPN කියලා. නිකන් අපි හිතනවා මේ පැත්ත NPN කියලා. මම බැලුවේ නෑ මේක. මේක NPN මේ පැත්ත PNP කියලා හිතන්නකො. NPN එකේ බේස් එක පන්නනවා. බේස් එක පන්නලා පවර් දුන්නාම ඒත් සද්ද දෙනවා නම් ආයෙ මේක පැස්සුවා. පැත්තේ අවුලක් නැහැ. මේ පැත්තේ PNP පැත්තේ බේස් පන්නනවා. බේස් පන්නුවා හම් එක නවතිනවා නම් ඊට පස්සේ ඒක ෆලෝ කරගෙන එනවා. ඊට පස්සේ ඊළඟ ට්‍රාන්සිස්ටර් එකේ බේස් පින් එක පන්නනවා. හරිද? ඒකේ බේස් පින් එක පන්නනවා. මෙතනටත් වෙනවා. බේස් පින් එක පන්නනවා. පන්නුවෙන් පස්සේ ඒත් පන්නුවෙන් පස්සේ හම් එක නවතිනවා නම් බේස් පින් එකේ පන්නුවේ ඊට පස්සේ ආයි බේස් පින් එක පන්නලා ඊළඟ ට්‍රාන්සිස්ටර් එනවා. අන්න එහෙම තමයි මේකේ ලයින් එක ෆලෝ කරගෙන යන්නේ. මම නම් හදන්න ආසම ඒවා තමයි ට්‍රාන්සිස්ටර් එක. ඉතින් මම පට්ට ආසයි හදන්න. ඉතින් මොකද අර මම ආසයි දෙයක් අර ටොම් රයිඩර් ගේම් එක වගේ. හොය කරන්න. අන්න ඒ කියන්නේ මේවා අය මරු ලයින් ෆලෝ කර හොයන්නදී ඒ හින්දා මම මේකට හරි ආසයි. ඉතින් ඒ විදිහට තමයි මම නම් ලයින් හොයාගෙන ඊට පස්සේ මෙන්න මෙතන බේස් පින් එකට තිබ්බ ගමන් ට්‍රාන්සිස්ටර් අතට ආව යටින් වැටුණා. ඉතින් ඒක පිනක පින්නයක් අඩුයි. ඉතින් ඒ පින් එක අඩුයි. ඊට පස්සේ දැන් මේක දැම්මම හරියයි. ඉතින් මෙහෙම බෞද්ධ දියද්දීම චොක් ගාලා වැටුණා. බේස් පින් එක මම ඕපන් කරන්න හැදුවේ. ඒකම තමයි බේස් පින් පන්න තමයි මම නම් මේකේ ලයින් එක චෙක් කරන්නේ. ඉතින් එතකොට ඒක තියරිය දාන්න ඒක වැඩේ ක්‍රමවේදය දන්නවා නම් ට්‍රාන්සිස්ටර් කීයක් තුනක් ඒක අවුලක් නැහැ. ඉතින් ටික ලොකු ඇම්ප් එකක් නම් මේ ට්‍රාන්ස්ෆෝමරේ අපි අයින් කරලා ඒකට අපි පොඩි වෝල්ටේජ් එකක් දෙනවා. ලොකු ඇම්ප් එකක් නම් පොඩි වෝල්ටේජ් එකක් දීලා තමයි සාමාන්‍ය ටික අඩු වෝල්ටේජ් එකක් දීලා තමයි චෙක් කරන්නේ. ඉතින් ඔන්නම තමයි ලයින් එක ෆලෝ කරන් හොයන්නේ. ඉතින් දැන් මේකේ දැන් ට්‍රාන්සිස්ටර් එක දාමු. මම බැලුවේ නෑ තාම මොකද්ද නම්බර එක කියලාවත්. ඉතින් ඒක තමයි ෂෝට් එක තියෙන්නේ. ඒ බලමු හදලා ඉවරලා. එච්චර ඉතින් හරි මම නම් හරි ගොඩක් ආස දේවල්. හරි එහෙනම් අපි මේක රිපෙයාර් කරලා බලමු. ඉතින් ඔන්න දැන් තමයි මේක මම මූණ පීදලා බැලුවේ නම්බර එක. මේක 2N54.1. ඉතින් 54.1 මැද පින් එක බේස් එක වෙන්න ඇතිනේ. ඉතින් මේක බැලුවාම ඉතින් ඩයග්‍රෑම් එක බැලුවාම මේ PCB එක දිහා බැලුවාම ඉතින් මට තේරෙන්නේ මැද පින් එක බේස් පින් එක කියලා. ඉතින් මැද පින් එක බේස් පින් එක වෙන්න ඇතිනේ. 54.1 මම ඇත්තටම බැලුවේ නැහැ. වෙන්න ඇති. හරි. කොහොමවත් මේක තමයි ගැටලුව තියෙනවා. මේක දාමු. ඉතින් ඔන්න මම ට්‍රාන්සිස්ටර් එක දාලා පාස ගත්තා. දැන් මේක මම ඔන් කරලා බලනවා. ඔන්න ඉන්පුට් එක මම ටච් කරලා බලනවා මොකක්ද තත්ති කියලා. ඉතින් ඔන්න ගැටලුවක් නැහැ. ඔන්න වැඩේ සාර්ථකයි. ඉතින් මේ තින්නේ මේ ස්පීකර් එකේ මේ මෙතනට මම පාස්ලා තියෙන්නේ මෙතන තමයි එන්නේ මේ පැත්තට එන්නේ මේ පැත්ත වැඩනේ. ඉතින් මම වෙනම බබල්ලයක් ගහන්න දුව මේක මෙතනට පැස්සා මේ පැත්ත ගැටලුව තියෙන හින්දා. හරි ඉතින් ඔන්න ට්‍රාන්සිස්ටර් එක දාලා පාස්ලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි ෆෝල්ට් එකක් හොයන්නේ. ඉතින් මේක හරියට කරනවා නම්
ඉතින් මේක හරියටම කරනවා නම් මේ පොඩි විදමක් ඉතින් යනවා. මොකද මේක සම්පූර්ණයෙන්ම ගලවන්න ඕන. PCB එක සම්පූර්ණයෙන් ගලවලා මේ තියෙන සේරම දැන් මේක පොඩ්ඩක් බැලුවත් තව මේකේ මේ දිරුම් කඩ ගතිය රෙජිස්ටර් වල ලොකුවට නැහැ. සාමාන්‍ය තියෙනවා. ඉතින් මම මේක හදනවා නම් කම්ප්ලීට් සම්පූර්ණ PCB එක අතරම සේරම ගලවලා ඉවරලා අලුතෙන් අඩුපාඩු රෙජිස්ටර් එකෙන් ඔක්කොම දාලා ඉවරලා ඔය සබ්දෙට වෙනනේව එහෙම තියෙනවා නම් ඒකට ගම්මයක් එහෙම දාලා ලස්සන හදනවා. පොඩි විදමක් යනවා. ඉතින් කස්ටමර් මේකට එහෙම විදම් කරන්නේ නැහැ. එහෙනම් ඉතින් මම ওই තත්ත්වෙන් දෙනවා. මේ ජම්පර් දෙක නම් පොඩ්ඩක් හදනවා. හදලා ඉවරලා දැන් හරිනම් මේ වගේ ඒවා සම්පූර්ණ පාස් ගන්න ඕන. ඉතින් මේක නම් මම පාස් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙනකොට අනිවාර්යෙන් පාස් ගන්න ඕන. මොකද මේකේ සවුන්ඩ් එකට බෝඩ් හෙල්ලෙනවා. එතකොට මේවා ඩ්‍රයිව් වෙනවා. ඉතින් ඔන්නම තමයි මේ රිපෙයාර් කරන්නේ. ඉතින් කස්ටමර්ස්ලා ඕකේ නම් කිසිම ගැටලුවක් නැහැ. රිපෙයාර් කරලා දෙන්න පුළුවන් සුපිරියට. ඉතින් ඔන්නෝමයි වැඩේ වෙන්නේ. ඉතින් හරි අපි අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු. හරි අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු. රිපෙයාර් එක අවසానයි. අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු.